අයිබෝන්. ඉතින් අද ගොඩක් වෙහිබර කාලගුණයක් තියෙන දවසක්. ඉතින් අද අපි අපේ දවස කොහොමද ගත කරන්න කියලා ඔයාලා එක්ක බෙදා ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි යමු අද දවසට. ඉතින් මේ තියෙන අපේ රෝස ගස්. ගොඩාක් ලොකු නියගකින් පස්සේ හැම ගහක්ම වැස්ස නිසා අලුත් පනක් ලැබිලා වගේ මේ තියෙන්නේ. ඉතින් කාමරංක ගස්වල පුංචි මල් දාලා පොඩි පොඩි ගෙඩි හටගෙන තියෙනවා හරිම ලස්සනට. ඉතින් පුංචි පුරා කුහුඹුවන්ටත් මේ වැස්ස නිසා හරිම සන්තෝෂයක් වගේම හරිම සිසිලසක් දැනෙනවා ඇති. අපිට දැනෙනවා වගේම ඉතින් මේ කාමරංක ගස්වල එකක් නෑර අතවග ගෙඩි පිරිලයි තියෙන්නේ. ඉතින් අද දවසේ අපි හිතුවා අපේ දවල් කෑම වේලට විශේෂයෙන් තලපත් මාළු කරියක් හදාගන්න. ඉතින් ඔයාලට පේනවද මැයි මාසේ දළු දාලා වැස්සත් එක්ක හැදෙන ගැටපිච්ච මල් තමයි මේ. මේක පොකුරු ගැටපිච්ච. ඉතින් මේ ඉන්නේ මගේ මල්ලි. එයා කැමති උයන්න. ඉතින් අද මම එයාට උපදෙස් දෙනවා මාළු කරියක් කොහොමද හරියටම හදාගන්න කියලා. මේක ඉතින් අපි හදන විදිය අනිත් අය හදන ඕන ක්‍රම ගොඩක් ඇති. ඒත් ඉතින් මේක තමයි අපි ගෙදර හදන විදිය. ඉස්සෙල්ලාම රත් වුණ තාච්චියට හොඳ පොල් තෙල් ටිකක් දාගන්නවා. මේක අපි ගෙදරම හදන පොල් තෙල්. කිසිම වසක් විසක් නැහැ. ඉතින් මේ පොල් තෙල් හරිම සුවඳයි. ගෙදරම හින්ද ගන්න නිසා කෑම වලට එකතු වෙන්නේ හරිම නැවුම් රසයක්. ඉතින් ඔන්න මල්ලිට දැන් තියෙන්නේ තෙල් එක රත් වුණාට පස්සේ සුදු ලුණු ඉඟුරු මිශ්‍රණය මේ විදිහට තෙල් එකට දාගන්න. ඉතින් එහෙමනේ අපි පොඩ තමයි උයන්න ඉගෙන ගත්තේ. ඉතින් මෙයා බලන්නකො ගින්දර අඩු කරන ගමන් වැඩි කරන ගමන් මේ සුදු ලුණු ටික බැද ගන්න විදිහ. ඉතින් ඒ ගමන් මට හිතුණා මේකට අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ තමයි කරපිංචා. කරපිංචා නැතුව කොහොමද ඉතින් කෑමක් රස කරගන්නේ? කරපිංචා කියන්නේ අපිට ඕනම දෙයක්නේ. මේ තියෙන්නේ නම් බෙහෙත් කරපිංචා ගහ. ඉස්සෙල්ලා මං කැඩුවේ ටිකක් අර කැලෑ කරපිංචා කියන්නේ අන්න ඒ ගහ. මේක නම් පුංචි කරපිංචා. ඉතින් මේ කැලෑ කරපිංචා එකත් ගොඩක් සුවඳයි. මේ කරි එකකට එක ඉත්තක් දෙකක් දැම්මම හොඳටම ප්‍රමාණවත්. ඒ තරම් මේ කරපිංචා ගොඩක් සුවඳයි. මේක මම අරගෙන ආවෙත් අපේ සීයලා ගෙදරින් පැලේ. ඉතින් මේ පැලේ තමයි ඔය පැලේට හැදෙන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලෙම කරි එකකට මොකක් හරි එකට ඒක කඩ දානවා. ඉතින් මේ අඩුම කුඩුම ටික බෙදුනාට පස්සේ මල්ලි මෙන්න මේ විදිහට තලපත් ටික හට්ටියේ අහුරනවා. අහුරන්න කියලා මම තමයි ඉතින් උපදෙස් දෙන්නේ. ඉතින් මේ විදිහට ටිකක් වෙලා යනකම් හැම්බෙන්න තියලා මූඩියකින් මේ වගේ අපි වහ ගන්නවා. ඊට පස්සේ විනාඩි 5ක් 6ක් ගියාම ඔන්න මේ විදිහට තමයි මාළු ටික චුට්ටක් තැම්බිලා තියෙන්නේ. එතකොට අපිට මේ ඕනේ 3-5 වතුර එකක්. කරි එකක් නේ අපි හදන්නේ මිරිසට. ඉතින් මේ මාළු වල වතුරත් මේකට මිශ්‍ර වෙලා තියෙනවා. මොකද අපි තක්කාලිත් දැම්මනේ. තක්කාලි වල ලුණු වල වතුර මාළු වල වතුර මේ කරියකට මේ වෙලා තියෙන්නේ. මේ ඉන්නේ කොල්ලා. පොඩ්ඩක් hina වෙන්න කිව්වම කැමරාවට මෙහෙම තමයි hina වෙන්නේ. පේනවනේ නියම චෙෆ්. දැන් මට කීකින්නේ අක්කේ මාව කුකින් ක්ලාස් එකකට දාන්නකෝ කියලා. දාන්න ඕනේ. ඒකත් කොල්ලා කෑම ගොඩක් රසයි පේනව නේද පාට. හරි නිකන් ඒක ඩෙවල් එකක් වගේ. ඒක නිකන් ඔහම පොඩි ඉස්ම දාන්නේ නැතුව නිකන් කන්න පුළුවන් ඒ තරම් රසයි යාගේ කෑම. ඔන්න මේ විදිහට අපි අර 3-5 එක අත ගාගත්ත හට්ටියට වතුර ටිකක් දාලා මේ විදිහට අපි අපේ හට්ටියට දා ගන්නවා. ඒක කලවම් කර ගන්නවා. ඊට පස්සේ ආයෙ වහලා තියෙනවා. ඉතින් අපි හිතුවා මේ මුකුණු වෙන්න ටිකක් හදාගන්න. මුකුණු වෙන්න සම්පූලයක් හදාගන්න හිතුවා. මේ තියෙන ඉතින් මුකුණු වෙන්න අපේ වත්තේ. ඒකත් වත්තේම කඩාගෙන තමයි හදන්න යන්නේ. රත් එකක් අපි තියා ගන්නවා දැන්. මේ අපි කන්නේ ඇත්තටම රතුනාඩු. රතුනාඩු වත් එකට කඩල කරි මුකුණු වෙන්න කොළ සම්පූලයි. තලපත් මාළු කරිය. ඒ වැස්ස දැනුත් වැස්ස එයා ඔය ඒක එහාට මෙහාට දානවා හදාගන්න ඉඩ. ඉතින් දියස වෙලත් හොඳටම බැඳිලා වැහැලම
ඉන්ට ටිකකුත් ගාන්න ඕනේ විසක් මාස පහුවෙලාවත්. ඉතින් මේකේ ගොඩක් නිවුට තියෙන හාලක්. මොකද මේ අපේ ගෙදර කට්ටියට පොඩ්ඩක් අසනීප තියෙනවානේ. ඒකින්ද අපි මේ නිවුට වැඩිපුර තියෙන හාල් තමයි ගොඩක් කෑමට එකතු කරගන්නේ. සුදු හාල් කනවා ගොඩක් අඩුයි. කඩේකින් කෑවොත් තමයි. ඉතින් මේ බලන්නකො අපේ තලපත් මාළු කරිය. ගොඩක් ලස්සනට රතු පාටට ඉතින් හැදිලා. ඉතින් මාළු කරියක් අනිවාර්යෙන් ඕනෙමයි අපේ ගෙදරට. මාළු කියන්නේ ඉතින් අවශ්‍යම දෙයක් නේ අපේ ඇඟට අනිවාර්යෙන්ම. ඉතින් මේ දවස්වල මේ මාළු චුට්ටක් ගණන් වැඩි. 1800ක් වුණා මේ මාළු 500. ඔයාලා පැත්තේ කොහමද මාළු ගණන් එහෙම? අපේ පැත්තේ කවදත් ගණන් වැඩි. ඉතින් උදේ තඹපු කඩල වගේක් තියෙනවා. අපි මේ කඩල තමයි අද හොද්දට හදාගන්නේ. ඉතින් මං හිතුවා බත් කාලා හවසට කන්න මොන හරි කේක් ඕනි කියලා. ඉතින් අපේ ගමේ කඩේට යනවා මල්ලිමයි කේක් කන්න. මේ මෙතන ඔවුන් මල්ලි අල්ලන කේක් කෑල්ල ඇත්තටම පොල් ටොපි රසයි. ඒක මේ පොල් ටොපි රසයට හදපු කේක් එකක්. ඇත්තට මේක මාරහයි. ඒක ගන්න තමයි අපි ගියේ. එකකින් කෑලි 3ක්. මේ ඒකෙන් එක කෑල්ලයි තිබේ. ඒකින්ද අර කේක් වර්ග 3කින් කෑලි 3ක් අපි ගත්තා. තවටත් වහිනවා. බස් ඉවරයක් නැහැ. පල්ලෙහාට වතුර දාලා තියෙන්නේ. ඉතින් මේ අරගෙන ආවා අපි මඤ්ඤොක්කට හෙකුත් හෙට තම්බන්න කියලා හිතාගෙන මඤ්ඤොක්කයි කේක් කොච්චි ඔය ඔක්කොම අරගෙන ඉතින් ආවා. ඊපස්සේ මම ඉතින් ගේට්ටු මෙහෙම වහගත්තා. ඉතින් මේ හොඳ වේලිච්ච පහේ පොල් ගෙඩියක් හොයා ගන්න ඕනේ. මේ කඩල හොද්ද හදන්න. එතකොට කඩල හොද්ද ගොඩක් රසයි. උක්කුවට හදා ගන්න ඕනේ. ඉතින් මේ මං හිතුවා මේකේ පොල් මදයක්වත් දීලා නැහැ කියලා තිබ්බේ නැහැ ඉතින්. මේ උක්කු කිරිමිට දාගෙන මේ කඩල අවුරක් බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. කඩල ටිකක් බ්ලෙන්ඩර් කරලා මේ කඩලයකට දාගත්තාම කරිය ගොඩක් අර තික් උක්කු ගතියක් වෙනවා. එතකොට ටිකක් අර කන්න ප්‍රියයි. ඉතින් අපි කෑම ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් බෙදාගමු අපි රතුනාඩු බත්. ඇත්තට මේ රතුනාඩු බත් එක ගොඩක් සුවඳයි. ටිකක් කෑවත් බඩ පිරෙනවා. ඩයට් කරන අයට එහෙම රතුපත් කියන්නේ ඉතින් දිව්‍ය ඖෂධයක් වගේ තමයි. ඕන ලෙඩකට රතුපත්. ඉතින් මේ තියෙන අපේ කඩල කරි එක මං චුට්ටක් හොද්දට වගේ ගත්තා. අම්මා කිව්වා මේ හොද්දට වගේ හදන්න කියලා. හින්දන්න එපා කියලා. හින්දුවා නම් ටිකක් රසයි ඊට වඩා. හින්ද යාට හොදි ගතියට ඕනේ ඉඳ එහෙම. මේ තියෙන අපේ මුකුණු වෙන්න සම්බල් එක. ඊට පස්සේ මුකුණු වෙන සම්බල් එක නම් ගොඩක් ඉක්මනට ඉවරුණා. මොකද මේ මම මේක බෙදන්නේ අනිත් අයටත් බෙදුවට පස්සේ බත් එක. ඉතින් ඔන්න අපේ මල්ලිගේ තලපත් මාළු කරි එක තමයි මේක. ගොඩක් රසයි හදලා තිබ්බ විදිහ ඉතින් කියලා වැඩක් නැහැ. බත් එක ඔක්කොම කෑවා. මෙහෙම මැටි කෝප් එකට තමයි බත් එක දාගත්තේ. මම හරියම කැමති මැටි කෝප්පෙට බත් කන්න. අනේ මන්ද එතකොට හරියම මේ අපේ අර සංස්කෘතික රසක් ආන් ඒ වගේ හැඟීමක් ගැමි රසයක් එකතු වෙනවා මට මේ වගේ මැටි බඳුනක කෑම කෑවහම. ඉතින් මේ කෑම එකෙන් පස්සේ කෝපි එකක් අනිවාර්යෙන් මට බොන්න ඕනේ. මේක මේ හම්බෙච්ච එක. හේසල්නට් ෆ්ලේවර් ඕල් ටවුන් කියලා කොෆි එකක්. මේක කොරියන් හරි ජපන් හරි මං හිතන්නේ. ඔව්. ඉතින් මේක හදලා බොමු අපි. වතුර එකක් මේ විදිහට රත් කරලා මම මේ කෝප් එකට පොඩි කෝප් එකට දාගන්නවා. ගොඩක් බොන්න බෑනේ මේක චුට්ටි දාද්දා තමයි බොන්නේ. මේ ගොඩක් බොන්න බෑ තිත්තයි. ගොඩක් දැම්මොත් තිත්ත රස එනවා. ඉතින් මම මේකේ චුට්ටක් මේ විදිහට මේකට දාගෙන සීනි හැඳි 2ක් 3ක් වගේ එකතු කරගන්නවා රස අනුව. මොකද මේක අර චුට්ටක් තිත්ත රස නිසා. ඉතින් නේද දාලා කලවම් කරගන්නවා. ආයේ වෙන මොකද දාන්නේ නැහැ. මේකේ තියෙනවා හේසල්නට් ෆ්ලේවර් එකයි කොෆි ෆ්ලේවර් එකයි මිල්ක් තියෙනවා. මිල්ක් තියෙන හින්දා තමයි චුට්ටක් කර කිරිතේ පාට වගේ තියෙන්නේ. සීනි විතරයි මේ වෙනම ඇඩ් කරගන්න ඕනි. ඉතින් මේක මෙහෙම තමයි. මේක අර වතුර වගේ තිබ්බට හිතන්න එපා රස නැහැ කියලා. ඇත්තටම මාර රසයි. කිරිතේ එකකටත් වඩා එකපාරට බීගෙන යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ මල්ලි මට මෙහෙම මේ දාලා දුන්නා කේක් එක කඩාගෙන කන්න කියලා.
තියෙන්නේ අර මං කිව්ව පොල්ටොෆි කේක් එක. ඉතින් මේ මම හිතුවනවා ඔයාලා අපේ අද දවසේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. වැස්ස නම් දැන් පායලා අපේ ජෑම් පෙරගහේ එකම එක ජෑම් පෙරගෙඩියක් තිබ්බා. මේ තියෙන ජෑම් පෙරගෙඩිය ඒක කන්න බෑ. ගොඩාක් ඉදිලානේ පණුව ඉන්නවත් දන්නෙත් නැහැ. ඉතින් ඒක කෑවේ නැහැ. ඔයාලට නිකම්ම පෙන්නන්න. මේ කඩා ගත්තා. ඉතින් තවත් දවසක හම්බෙනකම් මම ගිහින් එන්නම්. අපේ channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.